මේ මනෝජ් සර් නේද? Hello sir. Good morning. Good morning sir. මොකද මේ යන්නේ? මං සර් මේ යනවා ප්‍රමිලිසගේ ක්ලාස් එකට. සාහිත්‍යද සිංහල සාහිත්‍ය. ඔව් සර්. ප්‍රමිලිසගෙන් තමයි මේ මාත් ඔලෙල් විභාගෙට මේ ඒකක් ගත්තේ. ඊයේ හිටියද මගේ මැත්ස් ක්ලාස් එකේ? ඔව් සර් හිටියා. පේපර් ක්ලාස් එකේ? ඔව් සර් හිටියා. මතකද අර ගාණක් තිබුණා. මේ වාහනයක රෝදයක් වටයක් කැරගෙනකොට ඒක මේ කොච්චර දුරක් ඉස්සරහට යනවද කියලා ගාණක් අහලා තිබුණේ. ඒක නම් සර් පොඩ්ඩක් අමාරු ගාණක්. එහෙමද? හරි මෙහෙමයි. දැන් ওই පන්ති ඉවර කරලා මං ගෙදර එන ගමන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා මේක මේ ඔයගොල්ලන්ට තවදුරටත් හොඳට තේරෙන විදිහට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද කියලා. පොඩි මේ උපකරණ ටිකක් තියෙනවා මේ මගේ වාහනේ. පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා කරලා බලමුද? බලමු සර්. හරි. ගාන මේකයි. ඔන්න කාර් එකක රෝදයක් තියෙනවා. මේ රෝදේ ඩයමීටර් එක අපි මැනලා බලමු. ආසන්න වශයෙන් එනවා ඉන්චස් 23ක්. එතකොට ප්‍රශ්නේ තමයි මේ ඩයමීටර් එක ඉන්චස් 23ක් වෙන රෝදේ සම්පූර්ණ වටයක් කැරකෙනකොට මේ කාර් එක ඉස්සරහට යන දුර ප්‍රමාණය කොච්චරයිද? හරි. අපි බලමුද එහෙනම් ඒක. රෝදේ සම්පූර්ණ වටයක් කැරගෙනකොට ඉස්සරහට ගිහලා තියෙන දුර තමයි මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට තියෙන දුර. අපි දැන් මේ දුර මෙෂර් කරලා බලමු. plus another 37 inches. එතකොට 35යි 37යි. ඔක්කොම දුර කීයක් එනවද අපිට? 35යි මම දන්නවා ඉතින් ගාන. නිකන් ලියලා බලමු. හරි. දැන් මේ අපි කරපු ප්‍රැක්ටිකල් එකේ විදිහට කියන්නේ ඉන්චස් 72ක් ඉස්සරහට ගිහින් තියෙන්න ඕනි කියලානේ. පොඩ්ඩක් අපි මේක අපේ ඉක්වේෂන් එකට දාලා බලමු ඉන්චස් 72ක් දෙන්න කියලා. කරපු ප්‍රැක්ටිකල් එකට අදාළව තියෙන තොරතුරු ටික අපි ගාව වෘත්තයක් තියෙනවා. වෘත්තයේ කේන්ද්‍රය O සෙන්ටර් එක O ඩයමීටර් එක අපි ගත්තේ 23 ඉන්චස් කියලා. එතකොට අහන්නේ පුතේ මෙන්න මේ රෝදේ සම්පූර්ණයෙන්ම වටයක් කරගෙනකොට මෙන්න මේ වගේ තැනක නතර වෙයිනේ. හරිද? එතකොට මෙන්න මේ ගමන් කරපු දුර තමයි අහන්නේ. හරි? එතකොට මේ ගමන් කරපු දුර කියලා කියන්නේ අපේ පාඩමේ විදිහට ඇත්තටම වෙන්නෙත් එක තමයි. මෙන්න මේ සර්කම්ෆරන්ස් එකේ දුර ප්‍රමාණයට සමාන දුර ප්‍රමාණයන් ඉස්සරහට යන්නේ. රයිට්. එතකොට කොහොමද සර්කල් එකක සර්කම්ෆරන්ස් එක හොයන්නේ? කොහොමද සර්කල් එකක සර්කම්ෆරන්ස් එක හොයන්නේ? අපි ගාව ඉක්වේෂන් එකක් තියෙනවා. C equals 2πr. C equals 2πr. Right? Hari. So C equals 2 times 5 is 22 over 7. Radius එක අපි දැන් කීයයි කියලාද ගන්නෙ? diameter එක 23යි නම් අපි radius එක ගමුද 23 divided by 2 කියලා. Hari. So 2 is getting cancelled with 2. So we have to multiply 22 by 23 and then we have to divide it by 7. So let's multiply 22 by 23. So 22 times 23 is 506. So we have to divide it by 7. Once you divide 506 by 7, what's the answer? Yes? Answer is 72 and what's the remaining amount? 20 divided by 7? Yes. It's something like හරිනේ. එතකොට අපේ ප්‍රැක්ටිකල් එකේ විදිහට අපි ආවේ අපිට මේ ඉන්චස් 72යි මේක කැල්කියුලේෂන්ස් කරලා බැලුවාම 72.2 ඩෙසිමල් පොඩි ප්‍රමාණයක වෙනසක් තියෙනවා. මේක ප්‍රැක්ටිකල් එකක් කරනකොට ප්‍රැක්ටිකලි මේ වගේ පොඩි චේන්ජස් වෙන්න පුළුවන්. මොකද මේකේ ඩයමීටර් එක අපි හරීම මෙෂර්මන්ට් එකකට ගත්ත නැති හින්දා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ මැත්ස් කියලා කියන්නේ අර මේ අපි මේ විභාගයකට ලෑස්ති වෙන නැත්නම් පේපර් එකකට ලෑස්ති වෙන විතරක් කරන සබ්ජෙක්ට් එකක් නෙමෙයි මැත්ස් කියලා කියන්නේ ඇත්තටම ඔයාගේ ලයිෆ් එකේ පාර්ට් එකක්. හරි. මොකද ඉතින් කියන්නේ? ගාන තේරුණාද? ඔව් සර් දැන් නම් හොඳටම ගාන තේරුණා. දැන් මට ආයේ මේ වගේ ගානක් දකිනකොට සර්ගේ වාහනෙත් එක තමයි මතක් වෙන්නේ. ඒකනේ මම කියන්නේ. මැත්ස් කියලා කියන්නේ සබ්ජෙක්ට් එකක් විතරක් නෙමෙයි. ලයිෆ් එකේ පාර්ට් එකක් විදියට මැත්ස් ඉගෙන ගන්න කැමති ඔයාගේ යාළුවන්ටත් සාහිත්‍ය ඉංග්‍රීසි මීඩියම් මැත්ස් ක්ලාස් එක ගැන කියන්න. එහෙනම් අපි ගිහින් එන්න හම්බෙමු. හරි සර්. හයි.